සුපිරි ඇනිමි මූවී එකක්. ඒකේ නම තමා ඩ්‍රැගන් නෙස්ට් කියන ඇනිමේෂන් ගණයට අයිති චයිනීස් ඇනිමි එක. මේකේ දැනට මූවී දෙකක් රිලීස් වෙලා තියෙනවා. මම මේ ගේන්නේ පළවෙනි මූවී එක. දෙවෙනි මූවී එක ඕන්නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මූවී එක මම බලපු සුපිරි මූවී එකක්. ඔයගොල්ලන්ට ආයෙමත් කියන්න තියෙන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා පාල් තියෙන බෙල් එකන ක්ලික් කරලා වැඩි කතා නැතුව අපි යමු අදගෙන අපෝ වීඩියෝ එකට. පළවෙනි සීන් එකෙන් අපිට පෙන්නන්නේ මොකක් හරි විස්තරයක් ගැන කියන කෙනෙක්ව. එයා කියන්නේ මේක මකරුන් රාක්ෂසයන් සහ මිනිසුන් සහ සුරයින් අතර බෙදී ගිය ලෝකයක්ලු. ඊළඟට කළු මකරෙක් අවදි වෙනවලු. ඊට පස්සේ අපිට සුරයන් 3 දෙනෙක් පෙන්නනවා. ඒගොල්ලෝ එකපාරම නවතිනවා මොකක් හරි දැනිලා. එතන හිටපු එක සුරයට එකපාරම කවුරු හරි පාර දෙනවා. අනිත් අයටත් බලද්දී ඒ අඳුරු සුරයෙක් මෙයාට කොච්චර ගැහුවත් මෙයාව පරද්දන්න නම් බෑ. මෙයාගේ නම එලෙන කුමරිය. මෙයා ඇල්ටෙරාව පාලනය කරන්න යන්නේ කියලා එයා කියනවා. ඊට පස්සේ අපිට මිනිසෙක්ව පෙන්නනවා. මෙයා ගහක් උඩ ඉද්දී දකිනවා රාක්ෂසයින් ඇවිල්ලා කියලා. මෙයා ගහෙන් බිමට වැටෙනවා. රාක්ෂසයින්ට අහු වෙනවා. ඊට පස්සේ එයා රාක්ෂසයින්ගෙන් බේරෙනවා. ලස්සනට උඩට ආවට බලන්නකෝ උන දේ. බැරිම තැන මෙයා මෙතනින් පනිනවා. මෙයා එක තැනකදී කොටු වෙනවා. මේ රාක්ෂසයෝ විහිළු කරද්දී මෙයා කොටු වෙලා ඉන්නේ කියලා මේ ලැන්බර්ට් මිනිහා කියනවා. දැන් අල්ටෙරාවේ ඉන්න හොඳම සොල්දාදුවෝ දෙන්නා එනවා. ඕගොල්ලන්ට බේරීමක් නෑ. සොල්දාදුවෝ කිව්වේ මේ බල්ලෝ දෙන්නට. ඊට පස්සේ මේ කොල්ලා ගමට ගිහින් හැමෝටම කියනවා. හැමෝටම අනතුරු අඟවනවා. ඊට පස්සේ එයා යද්දී රාක්ෂසයින්ට අහු වෙනවා. එයා කොච්චර හැංගෙන්න හැදුවත් වැඩක් නෑ. ඊට පස්සේ මෙයාට පහර දෙන්න යද්දී රාක්ෂසයෝ උඩින් නැංගුරමක් ඇවිත් මේ රාක්ෂසයන්ට පහර දෙනවා. උඩ ඉන්න එක්කෙනා කියනවා මං අසාධාරණ සටන් වලට නම් කැමතිම නෑ. ඊට පස්සේ අර ගොල්ලෝ ඒකේ එල්ලිලා තමයි ලැන්බර්ට් උඩට යන්නේ. යද්දී දකිනවා පල්ලෙහා මිනිස්සු බේරිලා කියලා. ලොකු තඩි මනුස්සයෙක් තමා මෙයාව බේරගෙන තියෙන්නේ. මෙයා මේ ළමයාට කියන්නේ කූරියා කියලා. ඊට පස්සේ මෙයා මෙතන සටනක් යෝජනා කරනවා. මෙයාත් එයත් එක්ක සටන් කරනවා. මෙයා හොර කරලා මේ වාර්නෙක්ව පරද්දනවා. ඒකෙන් අරයට අලුත් කඩුවකුත් මේ ලැන්බර්ට්ට අරන් දෙන්න වෙනවා. ඊට පස්සේ ආයෙත් පහර දෙද්දී එක්කෙනෙක් ඇවිත් එයාව බේර ගන්නවා. බලද්දී මේ ඉන්නේ ගෙරාන්ට්. මේගොල්ලෝ අතර සංවාදයක් යනවා. ලැන්බර්ට් කියනවා වාර්නෙක් ලොකු කඩුවක් අරන් දෙන්න ඕනේ. මේ සුර ලෝකයේ කුමරිය මේ මෝඩ රජතුමාට කළු මකරා අවදි වෙනවා කියලා කිව්වත් මෙයා නම් මේක කනකටවත් ගණන් ගන්නෑ. දන ගහලා ඉල්ලුවත් මේ මෝඩයා නම් ඒකට කැමති වෙන්නේ නෑ. ඊට පස්සේ අපිට වාර්නෙක්ව පෙන්නනවා. එයා මෙයාට කඩුවක් අරන් දෙන්න වෙනවා. අඩු කරලා දෙන්න කියලා ඉල්ලුවත් මෙයා නම් කියන්නේ එයා හදන්නේ හොඳම කඩු කියලා. මේ පොඩි එකා ප්‍රසිද්ධ වාර්නෙක්ව පැරද්දුවා කිව්වම මෙයාත් පුදුම වෙනවා. ඊට පස්සේ වාර්නෙක් කියනවා මෙයා හොර කරලා තමයි මාව පැරද්දුවේ. එහෙම කියලා ලැන්බර්ට්ට තල්ලු කරනවා. බලන්නකෝ උන දේ මොනා නැතත් සුපිරි හයේ පාර. ඊට පස්සේ හැමෝම පුදුම වෙනවා මේ නගරයට සුරයෙක් ඇවිත් කියලා. ලැන්බර්ට් පස්සෙන් පන්නනවා එයා මගෙන් සමාව ගත්තේ නෑ කියලා. මෙයාව අල්ලගන්න අමාරුගේ මොකක්ද මේ. කොහොම හරි අල්ලගෙන දෙන්නත් එක්කම පල්ලෙහාට වැටෙනවා. වැටුනම තමයි දකින්නේ මෙතන රාක්ෂසයෝ ඉන්නවා කියලා. කරන්න දෙයක් නෑනේ මේගොල්ලෝ සටන් කරනවා. ලැන්බර්ට් නම් එක්කෙනෙක්ටවත් ගහගන්න හම්බෙන්නේ නෑ.
ලියා මේ ඔක්කොටම ගහනවා. එතන ඒගොල්ලෝ විතරක් නෙමේ තව කට්ටිය ඉන්නවා. ඒත් මේගොල්ලෝ මෙහෙම සටන් කර කර ඉද්දී මෙතනට ගෙරාන් සහ අදින්ටා එනවා. මේගොල්ලොගේ හැකියාවන් දැකලා ලියත් පුදුම වෙනවා. ඊට පස්සේ එතන හිටපු රාක්ෂයෙක් කළු මකරා අවදි වෙනවා කියලා එතන තිබ්බ බෝම්බ ටික පුපුරවලා තාප්පේ කඩනවා. ඒකෙන් එහා පැත්තේ හිටපු රාක්ෂයෝ ඔක්කොම වගේ එනවා. ඊට පස්සේ ලැම්බට් පහර දෙන්න යද්දී එයා කොහොම හරි එයාගේ පිටට පහර දුන්නත් එයාගේ කඩුව නම් කැඩෙනවා. හැබැයි ඒ රාක්ෂයා බිම වැටෙනවා. බලද්දී මෙතනට කුක් ඇතුළු රාජ්‍ය හමුදාව ඇවිත් මෙතන ගෙරාන්ගේ යාළුවෙකුත් ඉන්නවා. එයා තමා මේ රාක්ෂයාව විනාශ කරලා තියෙන්නේ. ලැම්බට් හිතන්නේ එයා විනාශ කරා කියලා. ලියා කියනවා ඔයා නෙමෙයි එයාව විනාශ කරේ අර කළු පාට එකක් ඇඳන් ඉන්න එක්කෙනා කියලා. අන්තිමේදී මේ කළු එකක් ඇඳන් ඉන්න කෙනා රජතුමාට ගිහින් කියනවා රාක්ෂයෙක් පහර දුන්නා කියලා. රජතුමත් බය වෙනවා. ඊට පස්සේ මෙතනට අනිත් කට්ටියක් එනවා. ඒගොල්ලොත් කියනවා දැන් සුරයොත් එක්ක එකතු වෙන්න කාලේ හරි. රජතුමා අන්තිමේට සුරයොත් එක්ක එකතු වෙන්න එකඟ වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේක සමරනවා. මේ අතරේ ලැම්බට් නම් බල්ලෝ දෙන්නව හොයනවා. මෙයා මේක වාර්නෙක්ගෙන් අහද්දී වාර්නෙක් අදිමදි කරද්දී ලැම්බට්ටත් තේරෙනවා මේකේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා. ඊට පස්සේ ලැම්බට්ට ඇත්ත කියනවා වාර්නෙක්. බලද්දී බල්ලෝ දෙන්නා කම්හලේ වැඩ. ඒක කඩුව වෙනුවෙන්. ඊට පස්සේ මෙතනට ලියා ඇවිත් කියනවා බල්ලොන් වෙනුවෙන් අඬන මිනිහෙක්ව. ඊට පස්සේ ලියා මොකක් හරි දැකලා එහෙට විදිද්දී ලැම්බටුත් එයාගේ පස්සෙන් යනවා. එතන බලද්දී මුකුත් නෑ පිළිමයක් තමා තියෙන්නේ. ඊට පස්සේ ලැම්බට් ලියාට කියනවා එන්න. මේ ඩිනර් එක අපිටත් තිබ්බනම් කොහොමද? එහෙම කියලා මේගොල්ලෝ ඇතුළට ඇතුල් වෙද්දී වාර්නෙක් මේගොල්ලන්ට කෑම දෙනවා. මේගොල්ලෝ මෙතන කළුමැණික ගැන කතා කර කර ඉන්නවා. කළුමැණික බොහෝ බලවත්. ඊට පස්සේ මෙතන කළුමැණික ගැන එකිනෙකා රණ්ඩු වෙනවා. ඊට පස්සේ ලැම්බට් නැගිටලා අදහසක් දෙනවා. ඒක සුපිරි අදහසක්. ඒ හින්දා රජතුමත් ඒකට කැමති වෙනවා. හැබැයි ඒ දෙන්නව එළියට දානවා. ලියා කියනවා ඒගොල්ලෝ එයා සතුටු කරා කියලා. ඊට පස්සේ මම තමා සුපිරි කියලා ආය එක එක ඒවා දොඩවද්දී ලියාටත් මේක එපා වෙනවා. ඊට පස්සේ එයා එතනින් යනවා. අපිට පෙන්වන්නේ ආයෙමත් අර කතාව. ඒ කතාවේදී කළුමැණික බොහෝ බලවත්. ඒ හින්දා ඒ කළුමැණික කවුරු හරි ඇල්ලුවොත් ඒ කෙනාව කළුමැණික පාලනයට ගන්නවා. ඒ හින්දා අපි කළුමැණික විනාශ කරන්න ඕනේ. ඊට පස්සේ හැමෝම මේකට එකඟ වෙනවා. ඊට පස්සේ අපිට අඳුරු සුරයා සහ අලු කරු පැහැට එකක් ඇඳන් ඉන්න එක්කෙනාව පෙන්නනවා. ඒ දෙන්නා වෙනම ප්ලෑන් එකක් ගහනවා. මෙතනදී එයා රජතුමාටත් ද්‍රෝහි වෙලා රජතුමාව මරනවා. ඊට පස්සේ මේගොල්ලෝ රෑම ගමන පිටත් වෙන්න ලෑස්ති වෙනවා. ලැම්බටුත් අලුත් කඩුව අරන් සතුටින් ඉන්නේ. ඊට පස්සේ ලැම්බට් දුකින් ඉද්දී වාර්නෙක් අහනවා ඔයා බල්ලෝ හින්දාද කියලා. ලැම්බට් ඔව් කියනවා. ඊට පස්සේ මේ නැවට අකුණක් ගහනවා. නැව කඩන් වැටෙනවා. ඊට පස්සේ කොහොමත් මේගොල්ලෝ ඒකෙන් බේරෙනවා. සුරයන්ගේ මැප් එකෙන් බලලා කියනවා අපිට කෙටි පාරක් තියෙනවා. ඒකෙන් ගියොත් ඉක්මනට ය아가න්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ ඒ පාරෙන් යනවා. මෙහෙම යද්දී ලැම්බට් ලියා එකතු වෙනවා. ටික ටික ලං වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ තැනකට එනවා. මේක තමා මිනිසුන් සහ සුරයන් සටන් වැදලා තියෙන භූමියක්. මේකෙන් සුරයන් ගොඩක් මැරිලා තියෙනවා. තාමත් ඒකේ ආත්ම තියෙනවා කියලා ලියා කියනවා. ඊට පස්සේ ලැම්බට් මං හොල්මන් වලට බයයි කියලා මෙයා මෙතනින් පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ හැමෝම එතනින් යනවා. ලියා කියනවා ලැම්බට් වැටුණ හින්දා අපිට කෙටියෙන් පැහැර හොයාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ලැම්බට් පම්පෝටි ගහනවා ආයෙමත්. ඊට පස්සේ මේගොල්ලෝ ඒ පාරෙන් යනවා. යද්දී ඒගොල්ලන්ට වවුලෙක් වගේ එකෙක් හම්බෙනවා. එයා මේ දොරටුවෙන් එක ආරක්ෂකයෙක්ලු. මෙයා කළු මකර ආරක්ෂා කරන කෙනෙක්. ඊට පස්සේ මෙයා මේගොල්ලොට විහිළු කරද්දී මිනිස්සු සුරයින් සහ තවත් සත්තු වර්ග ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ මේගොල්ලෝ මෙතන සටන් කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ අතර ලොකු සංවාදයක් යනවා. මෙයා අහනවා
ඔයාට මොකක්ද ඕනේ කියලා. මේ වවුලා කියනවා මට ඕගොල්ලෝ විනාශ කරන්න ඕනේ සහ ඔයගොල්ලව යාළු කරගන්නත් ඕනේ. ඊට පස්සේ එයා කියනවා මං කළු මකරව ආරක්ෂා කරනවා. ඊට පස්සේ එයා ආයෙමත් කියනවා ඕගොල්ලෝ සාදරයෙන් කළු මකරගේ අවධියට. ඊට පස්සේ මේගොල්ලෝ මෙතන සටන් කරන්න පටන් ගන්නවා. මේගොල්ලෝ තමන්ට පුළුවන් විදියට කළු මකරගේ ඒ ආරක්ෂකයාව විනාශ කරනවා. එයා ගොඩකට බෙදුන හින්දා හැමෝම බෙදිලා සටන් කරන්නේ. අන්තිමේට එකෙක් ඉතුරු වෙනවා. එයාව බලාගන්න වෙන්නේ ලියාට සහ ලැම්බර්ට්ට. ලැම්බර්ට් කියනවා පුළුවන් නම් එයාව මගේ පස්සෙන් එවන්න. ඉතුරු ටික මං බලාගන්නම් කියලා එයා මෙතනින් යනවා. ලියාත් එයාගේ පස්සෙන් ඒ වවුලව එවනවා. ඊට පස්සේ ලැම්බර්ට් එයාව අල්ලගෙන ගහක එල්ලිලා ඉන්නවා. වාර්නෙක් ඇවිල්ලා කියනවා මේ මගේ පියාඹන කූරියා කියලා. ඊට පස්සේ මෙයා මෙතනින් වැටෙනවා. එයාව විනාශ කරනවා. මේගොල්ලෝ ඒ ගැන සතුටු වෙනවා. ලැම්බර්ට් ගිහින් ලියාට කියනවා අපි හොඳ ටීම් එකක් නේද? ඉදිරියටත් එහෙම කටයුතු කරමු කියලා. ආයෙමත් ලැම්බර්ට් කියනවා ඔයාට පුළුවන් නම් ඔය දුන්නු ශිල්පිය මටත් ඉගෙන ගන්නන්න පුළුවන්ද කියලා. ලියාත් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ලියා මෙයාට දුන්නු ශිල්පිය ඉගන්වන්න හැදුවත් එයාට ඉගෙන ගන්න බෑ. ඊට පස්සේ ලියා එකපාරම සුපිරි දුන්නු ශිල්පිය පෙන්නනවා. ලියාගේ හොඳ දුන්නු ශිල්පිය දැකලා ලැම්බර්ට්ත් පුදුම වෙනවා. ඊළඟට වෙන දේ ඕගොල්ලෝම බලන්නකෝ. මේගොල්ලෝ මෙහෙම ලං වෙනවා. ඊට පස්සේ ලියාට සුරලෝකයේ රැජිනිය කතා කරනවා. මෙයත් යනවා. ඊට පස්සේ අපිට මේ අජන්ටාව සහ ග්‍රයාන්ට පෙන්නනවා. ඒගොල්ලෝ මොකක් හරි රහසක් තියන් ඉන්නේ. මට මේක පාලනය කරගන්න බෑ. ඒත් අයියා මේක කොහොම හරි පාලනය කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේගොල්ලෝ මකර දොරටුව ගාවට ඇවිල්ලා තියෙනවා. ඒක එකපාරම ගෙරාන්ට දැනෙනවා. ඊට පස්සේ මේකට ඕනේ ගින්දර කියලා පූජකතුමිය ඇවිත් මකර දොරටුව විවෘත කරනවා. ඊට පස්සේ ලැම්බර්ට් කියනවා මේකට යතුරක් ඕනේ කියලා. ඒක අහන්න නැති වාර්නෙක් මෙයාට පහර දෙන්න හදනවා. ඊට පස්සේ මෙතන ඉන්න සුරයන්ගේ ඉන්න වාර්නෙක් එයා කියන එක ඇත්ත. එහෙම කියද්දි මට ඒක දැනෙනවා කියලා ඩෙරාන් ගිහින් ඒක විවෘත කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඒකේ ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලෝ ඒක ඇතුළේ හිර වෙනවා. මේගොල්ලෝ දිහා කවුරු හරි බලන් ඉන්නේ. ඊට පස්සේ මේගොල්ලොට පහර දෙනවා කවුද කට්ටියක්. එක්කෙනෙක් පහර දුන්නට පස්සේ ඒගොල්ලෝ හිතන්නේ ඒ ආරක්ෂකයෙක් කියලා. එක්කෙනෙක් නෙමෙයි මෙතන ගොඩක් ඉන්නවා. ඊට පස්සේ එක්කෙනෙක්ගේ යෂ්ටියක් වැටලා මේ කඳු වටේම කඩන් වැටෙනවා. ලැම්බර්ට් මේකට අහු වෙනවා. හැමෝම හිතන්නේ ලැම්බර්ට් අහු වුණා කියලා. ඔය හොඳට උඩට ආවේ. ඊට පස්සේ මෙයා ලියාවත් අල්ලගෙන වේගෙන් යනවා. ඊට පස්සේ යන ගමන් කියනවා මම ඔයාගේ හීරෝ නේද? ඊට පස්සේ මේගොල්ලෝ වැටෙන්න යද්දී ලියා මෙයාව අල්ලගන්නවා. ඊට පස්සේ කියනවා බය වෙන්න එපා හීරෝ මං ඔයාව අල්ලගත්තා කියලා. ඊට පස්සේ පූජකතුමා මේක වහන්න හදද්දී අර කළු ඇඳුමක් ඇඳන් ඉන්න එක්කෙනා කෑ ගහනවා ගෙරාන් සහ අජන්ටා ඇතුලේ. ඊට පස්සේ එයා කියනවා මිෂන් එක පාස් වෙන්න ඕනේ. ඒ හින්දා දෙන්නෙම යවන්නට අවුලක් නැහැ කියලා. ආයෙමත් අපිට ගෙරාන් සහ අජන්ටාව පෙන්නනවා. ඊට පස්සේ ගෙරාන්ගේ පපුවේ මණිකක් තියෙනවා කියලා පෙන්නනවා. එයා ඩ්‍රැගන් කෙනෙක්ද කොහෙද? ඊට පස්සේ අර කළු ඇඳුමක් ඇඳන් ඉන්න එක්කෙනා කෑ ගහනවා ගෙරාන්ට කොහොම හරි ගන්න ඕන. ඊට පස්සේ ගෙරාන්ට එනවා. ඊට පස්සේ ගෙරාන් අහනවා දැන් කළු මකරව අල්ලගන්න විදියක් නැද්ද කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ. කුක්ලාගේ සේනාවම එයා පැත්තෙන් ඇවිත් පහර දෙනවා. ඊට පස්සේ මිනිසුන් සහ සුරයින් එකතු වෙලා රාක්ෂසයින් එක්ක ෆයිට් එකක් ඔකට බලා ගන්න පුළුවන්. ආයේ අපිට පෙන්නනවා කළු මකරව. එයා අවදි වෙනවා. ඊට පස්සේ ඒක දැකපු කුකුත් බය වෙනවා. ඊට පස්සේ ලැම්බර්ට් දුකින් ඉද්දී වාර්නෙක් ඇවිත් කියනවා ඔයාට බය වෙන්න එපා. මං ඔයාට බල්ලෝ දෙන්නව අරන් දෙන්නම්. ඊට පස්සේ පොළොව හෙල්ලෙනවා. බලද්දී රාක්ෂසයෝ මේගොල්ලොට පහර දෙන්න එනවා. හැමෝම සූදානම් වෙන්න කියලා ලැම්බර්ට් කෑ ගහනවා. ඊට පස්සේ මේගොල්ලෝ සටන් කරනවා. වාර්නෙක් එතන හිටපු ඔක්කොටම ගහලා පල්ලෙහාට එද්දී දකිනවා ගොඩක් අය ඉන්නවා කියලා.
ඊට පස්සේ මේගොල්ලෝ එතන කවර් කරනවා. එතකොට තමා මතක් වෙන්නේ ලැම්බර්ට් සහ ලියා ඒ ඇතුලේ කියලා. ඊට පස්සේ අපි ඒගොල්ලෝ බේරගන්න ඕනේ කියලා කියනවා. ලැම්බර්ට් සහ ලියා ඒ ඇතුලේ සටන් කරනවා. එකට එක හමු වෙනවා. ඊට පස්සේ ලොකු අය පහර දෙන්න එනවා. ඒගොල්ලෝ එහෙම පහර දෙද්දි ලියාටත් තව ඊතල චුට්ටයි තියෙන්නේ. ඔක්කොටම පහර දෙනවා කොහොම හරි. ඒත් ආයෙත් එක්කෙනෙක් ලැම්බර්ට්ට කණ්ඩ හදද්දි ලියා එයා ගැනවත් හිතන්නේ නැතුව ලැම්බර්ට් ඉන්න එක්කෙනාට පහර දෙනවා. ඊට පස්සේ ලියාට හොඳ පහරක් වදිනවා. ඒකෙන් නම් ලියා ජීවත් වෙයි කියලා නම් හිතන්න බෑ. ලැම්බර්ට් ඊට පස්සේ කෑ ගහනවා. ඊට පස්සේ අරයා එයා දිහා බලද්දි ඒ රාක්ෂයාට හොඳම හොඳ අමානුෂික ලෙස පහර දෙනවා. ඉක්මනට ලියා ගාවට ගිහිල්ලා ලැම්බර්ට් අඬනවා. ඊට පස්සේ හයියෙන් කෑ ගහද්දි වටේ ඉන්න අයත් විසි වෙනවා. ඒක ඇහිච්ච කුමරිය සහ වාර්නෙක් ඉක්මනට ලැම්බර්ට් සහ ලියාව බේරගන්න යනවා. මේගොල්ලෝ මෙහෙම ඇතුළට ඇවිත් සටන් කරනවා. ඊට පස්සේ ගෙරාන්ටුත් මෙතනට එනවා. එන ගමන් අපිට බලාගන්න පුළුවන් එයා මකරෙක් බවට පරිවර්තන වෙනවා. ඒක දැකලා අනිත් අයත් පුදුම වෙනවා. එයා අර ලොකු රාක්ෂයා අරන් උඩට ගිහිල්ලා අතහරිනවා. ඒකෙන් නම් රාක්ෂයාට බේරීමක් නෑ. ඊට පස්සේ ඩෙරාන් සහ අජෙන්ටා හඳුන්වලා දෙනවා ඒගොල්ලෝ මකුරු කියලා. ඊට පස්සේ වාර්නෙකුත් කියනවා ඕගොල්ලෝ හොඳ මකුරුනේ මාත් කැමතියි. ඊට පස්සේ කළු මකරා අවදි වෙනවා. කළු මකරා මේගොල්ලොට පහර දෙනවා. මේගොල්ලොටත් දැන් පණක් නෑ. ඒත් ගෙරාන්ට් නම් පහර දෙනවා. ඊට පස්සේ ලැම්බර්ට්ට මතක් වෙනවා කළු මැණිකෙන් එක්කෙනෙක්ගේ ජීවිතයක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා කොහොම හරි කළු මැණික ගන්නවා කියලා කළු මකරත් එක්ක සටන් කරන්න කළු මකරාගේ ඇඟට පනිනවා. හැමෝම සටන් කරනවා. හොඳ පහරකුත් වදිනවා කළු මකරාට. අන්තිමේට ගෙරාන්ට් කළු මකරව අල්ලගන්නවා. ඒකෙන් නම් ලැම්බර්ට්ටුත් විසික් වෙනවා. ඒ වුණාට කළු මකරා තමා ගෙරාන්ට්ව අල්ලගන්නේ. ලැම්බර්ට් විසින ගමන් හිතනවා මේගොල්ලෝ දිහා ඔක්කොගෙම දිහා බලලා එයාට මතක් වෙනවා ලියා දුන්න ඊතලයක්. ඒ ඊතලේ අරන් එයාගේ පිහාට්ට පසාරු කරගෙන යනවා. ඒකෙන් වාසිය ගත් ගෙරාන්ට් කළු මැණික ගලව ගන්නවා. හැමෝම සංසුන් වෙනවා. ඊට පස්සේ ලැම්බර්ට් ඇවිත් ගෙරාන්ට්ගෙන් ඒ මැණික ඉල්ලගන්නවා. මොකද ලියාට ජීවිතේ දෙන්න පුළුවන්. ඊට පස්සේ ගෙරාන්ට් කියනවා මේ මැණිකේ බලය ගොඩක් වැඩියි. ඔයා ඇල්ලුවොත් ඔයාවත් ග්‍රහණයට ගනියි මේ මැණික. ඔයාට මගේ මැණික දෙන්නම් කියලා එයාගේ පපුවේ තිබ්බ මැණික දෙනවා. ඒකෙන් ලියාව හොඳ කරන්න ගියත් එයාව නම් හොඳ වෙන්නේ නෑ. ඊට පස්සේ අර කළු ඇඳගත්ත කෙනා නැත්තම් වෙල්ස්කට් ගෙරාන්ට්ට මරන්න හදනවා. අනිත් අය එපා කිව්වත් එයාව මරන්න හදනවා. අන්තිමේදී ලැම්බර්ට් ඇවිල්ලා තමා එයාව බේරගන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ මෙතන සටන් කරනවා. අරයා කළු මැණිකේ ග්‍රහණයට ගන්නවා. අපිට ඊට පස්සේ ඒ අතරේ පෙන්නනවා ලියාට ආයෙමත් පණ එනවා. වෙල්ස්කට්ව මැණිකේ ග්‍රහණයට ගත්තට පස්සේ එයාව පරද්දන්න බැරි වෙනවා. වෙල්ස්කට් ලැම්බර්ට්ගේ බෙල්ලෙන්ම අල්ලගන්නවා. එහා පැත්තේ තිබ්බ කඩුව ගන්න හැදුවත් ඒකත් බැරි වෙනවා. ඊට පස්සේ අර ලියාගේ ඊතලේ ඇවිත් වෙල්ස්කට්ට වදිනවා. ඒකෙන් ප්‍රයෝජනය ගත් ලැම්බර්ට් කඩුව අරන් වෙල්ස්කට්ගේ පපුවටම අනිනවා. ඊට පස්සේ වෙල්ස්කට් එයාගේ යාළුවාට සුන්දර සමුදීමක් දීලා එතනින් වැටෙනවා. බලද්දි ලියා මැරිලා නෑ. ඕගොල්ලොම බලන්නකෝ මෙතන වෙන දේ. මේගොල්ලෝ මෙහෙම ආදරෙන් ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලොට ඒගොල්ලෝගේ ලෝකවලට යන්න සිද්ධ වෙනවා. ලියා සුර ලෝකෙටත් ලැම්බර්ට් මනුස්ස ලෝකෙටත් යනවා. හරි යාළුවනේ අද වීඩියෝ කොහොමද? හොඳයි නම් පහළ තියෙන ලයික් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහළ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මේකෙන් කියන්නේ බෝටෝ නැවතුවා කියන එක නෙමෙයි. ඒකේ ඊටිදට එපිසෝඩ් 2ක් හෝ ඊට වැඩියෙන් ගේනවා. මේකේ දෙවෙනි කතාවකුත් තියෙනවා. ඒක 2016 රිලීස් වුණේ. ඒකත් ඕනනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අද සමුගමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.